Welcome to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. මම හිතනවා මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගොඩාක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම මීට කලින් මේ වගේ වීඩියෝස් මගේ channel එක හරහා ෂෙයා කරගෙන නැහැ. ඉතින් මට ලැබුණ experience එක මම මේ දේවල් කොහොමද කරේ? ඇත්තට මේක හොඳයිද කියන දේවල් නිසා තමා මම මේක වීඩියෝ එකක් හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දැන් මාස 2ක් විතර වෙනවා. මම ඉතින් හිතුවා මේක දානවද නැද්ද එහෙම කියලා. ඊට පස්සේ මම හිතුවා මම මේ challenge එක complete කරලම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක share කරගන්නවා කියලා. මොකද එතකොට මට පුළුවන් මට ලැබුණ අත්දැකීම් එතකොට මොන වගේ දේවල්ද කරන්න ඕන මේක මොන විදිහටද අපිට වාසි ලැබෙන්නේ අවාසි ලැබෙන්නේ මේ හැමදේම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් share කරගන්න පුළුවන් කියලා හිතුවා. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් අද වීඩියෝ එක තමා money challenge box එකක් කොහොමද හදාගන්නේ, ඒක කොහොමද improve කරගන්නේ, ඒක කොහොමද continue කරගන්නේ, මෙන්න මේ දේවල් තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම මම ගොඩාක් YouTube channel වල මේ concept එක දැකලා තියෙනවා. එතකොට මේ ගැන videos කරලා තියෙනවා. ඉතින් මම හිතුවානේ එහෙම සල්ලි තියෙනවා නම් box වල දාන්න බැංකුවක ගිහින් දා ගන්නවා කියලා මට හිතලා මම මේක මේ එච්චර ඒකට කැමති උනේ නෑ money challenge box කියන ඒ challenge එකට. හැබැයි ඉතින් මේ ගොඩාක් කට්ටිය ගොඩාක් හොඳ review මේකට දෙනකොට මට හිතුණා මා try කරලා බලන්න ඕනි කියලා. ඉතින් මම ඒ නිසා චූටි මුදලකින් මේක start කරා. ඉතින් මම start කරේ රුපියල් 14000ක් මාසයක් ඇතුළත රුපියල් 30 ගාණ එකතු කරලා කොහොමද එකතු කරගන්න කියන එක. ඉතින් මේකට ඕනේ වෙන්නේ හරිම චූටි දේවල්. ඉතින් මම ගත්තේ අයින් කරලා දාපු අපේ තිබුණ නෙස්ට මෝල්ඩ් පැකට් එකක්. ඉතින් ඒකට ඔන්න ওই විදියට බොක්ස් එකක් අරගෙන ඒක චුට්ටක් පිළිවෙලට රැප් කරගෙන ඊට පස්සේ කොටු 30ක් ගහගත්තා. කොටු 30ක් ගහගෙන ඒ කොටු 30 පළවෙනි කොටුව රුපියල් 30න් ඊට පස්සේ 30 60 90 120 150 ඔන්න ඔය විදියට 30 ගුණාකාර වලින් තමයි යන්න ඕන. එතකොට පළවෙනි කොටුව රුපියල් 30 තමයි ලියවෙන්නේ. අවසාන කොටුව රුපියල් 900 තමයි ලියවෙන්න ඕනි. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී numbers ඒ කියන්නේ එකේ ඉඳන් 30 වෙනකන් අංක ටික නම් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඒකට වෙන පෑනක් use කරන්න. එතකොට 30 69 වගේ අපේ එකතු කරන ගණන් ටික වෙන පෑනකින් ලියවම අපිට මේ වැඩේ ගොඩාක් ලේසි වෙනවා. එතකොට ගොඩක් පිළිවෙලයි නේ අපිට මේ වැඩේ කරගෙන යන්න. ඉතින් මම දැන් මේ කරන්නේ කොටු 30 ගුණාකාර වලින් ලියා ගන්න එක. ඊට පස්සේ අපි ලියාගත්ත කොළය ඔන්න ඔය විදිහට කපාගෙන අපේ අර රැප් කරගත්ත බොක්ස් එකේ අලව ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක ලියන එක කරදරයක් නම් ඔයාලට පුළුවන් මේක print කරලත් ගන්න. ඉතින් වැඩි වියදම් ඕනේ නෑනේ ළමයි ගෙදරදී මේක ලියා ගන්න පුළුවන් නේ අපිට ගොඩාක් ලොකු වෙලාවක් ඇත්තට මට ගියේ නෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ එක money box challenge එකක් box එකක් හදාගත්තේ. ඉතින් මම මේ ස්ටාර්ට් කරේ රුපියල් 14000ක් මාසයක් ඇතුළත හදන්න. එකතු කරගන්න නිවචන පැටලෙනවා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් වොයිස් කරන්නේ. හරි. ඉතින් මම අද කීයද දැන් මේක මට මතක නැහැ කීයක් හරි දාලා මේක ස්ටාර්ට් කරා. ඒ දවසේම මම හිතුවා ටිකක් ලොකු මුදලකටත් මම සල්ලි එකතු කරන්න box එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ හදන්නේ රුපියල් ලක්ෂ 5ක් මාස 3ක් ඇතුළත රුපියල් 100 ගාණ එකතු කරලා එකතු කරන්නේ. ඉතින් මම මේ වෙනකොට මේක කන්ටිනියු කරගෙන යනවා. බලමු මම ඒකත් කන්ටිනියු කරගත්තත් ඔයාලත් ඒක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේ වීඩියෝ එකේ එන්ඩ් එකේ තියෙනවා මම කොහොමද මගේ රුපියල් 14000 මාස challenge එක complete කරගත්තේ කියන එක. ඉතින් ඇත්තටම මට මාසයක් ගියේ නෑ රුපියල් 14000 ඉතුරු කරගන්න. ඇත්තටම අපි මේ වගේ දෙයක් කන්ටිනියු කරනකොට අපිට අනවශ්‍ය වියදම් මාර විදිහට අඩු කරගන්න පුළුවන්. හැම වෙලේම මතකට එනවා අනේ මම මේ බොක්ස් එකට කීයක්වත් දැම්මේ නෑ නේද දාන්න ඕනි කියන එක අපිට හැම වෙලේම මතකෙට එනවා. ඉතින්
ඇත්තටම බැංකුවකට ගිහිල්ලා අපි සල්ලි ඉතුරු කරන්න කිව්වොත් ඒක කොහොමත්ම කරන්නේ නැහනේ. ඉතින් මේකේ දැන් තියෙන රුපියල් 30 70 වගේ චූටි මුදල් අනිවාර්යයෙන්ම අපි කඩේකට ගියත් ඉතුරු වෙනවනේ. එතකොට අපිට පුළුවන් ඒක නාස්ති නොකර කැඩේට ගිහින් දාන්න. එතකොට ඒක කරනකොට මාරම ආසයි. ඉතින් මම මේ රුපියල් 14000ක මම නෙමෙයි අපේ තාත්තට තමයි හදන්නේ. අපි දෙන්නත් එක්ක එකතුලා තමයි කරේ. ඉතින් අපේ තාත්තා දැන් පුදුම ආසයි. ඉතින් හැම වෙලේම වගේ දැන් අපි ඒක කම්ප්ලීට් කරාට පස්සේ අපි දැන් තව බොක්ස් එකක් හදලා ඒක කම්ප්ලීට් කරන ගමන් ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එකත් මම මේ වීඩියෝ එකේ අන්තිමට ඇඩ් කරලා තියෙනවා. හරි මම දැන් මේ හදාගන්න ලක්ෂ 5 බොක්ස් එක. ඉතින් ඒ අරකට ඒ විදියටම රැප් කරලා ඒ විදියට හදාගත්තා. ඊට පස්සේ කොටු 100ක් ගහගත්තා. 10 හරස්තරයි තිරසතටයි 100යි. ඊට පස්සේ ඒ කොටු වල නම්බර්ස් එකේ ඉඳන් 100 වෙනකන් ලියාගත්ත වෙන පෑනකින්. ඊට පස්සේ තව පෑනකින් 100 වැඩි කර 100 200 300 400 500 ඒ වගේම 100 ගුණාකාර වලින් කොටු ටික ලියාගත්තා. ඉතින් පළවෙනි කොටුවට එන්න ඕන රුපියල් 100, අවසාන කොටුවට එන්න ඕන රුපියල් 1000. ඉතින් මේක කම්ප්ලීට් කරන්න මාස 3ක් යනවා. ඉතින් මේක දැන් මම මේ කන්ටිනියු කරන ගමන් ඉන්නේ. බලමු එකත් ඉස්සරහට මම වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හරි දැන් මම මගේ මනි චැලෙන්ජ් බොක්ස් එක හදාගෙන ඉවරයි. ඉතින් මම අද මේ චැලෙන්ජ් එක ස්ටාර්ට් කරේ රුපියල් 10000 කියන්නේ 100 වෙනි කොටුව කපලා තමයි මම අද මේ චැලෙන්ජ් එක ස්ටාර්ට් කරේ. හරි ඉතින් අද ස්ටාර්ට් කරා. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම මේ චැලෙන්ජ් එක කරනකොට පුදුම ආසයි ළමයි සලිනාස්ති කරනවට වඩා ඇත්තටම අර මං කිව්වා වගේ මේ වගේ දෙයක් ස්ටාර්ට් කරන එක ඇත්තටම ගොඩාක් හොඳයි. අපිට සල්ලි ඉතුරු කරගන්න තියෙන ගොඩාක් ලේසි ක්‍රමයක්. මොකද අපිට රුපියල් 30ක් ඉතුරුනොත් 60ක් ඉතුරුනොත් අපි හැම වෙලෙම බැංකුවට යන්න යනවා රුපියල් 30 දාන්න 60 දාන්න. හැබැයි ඉතින් මේ වගේ දෙයක් ස්ටාර්ට් කරාම අපිට හැම වෙලෙම මතක් වෙනවනේ බොක්ස් එකට කීයක්වත් දැම්මේ නැහැ නේද දාන්න ඕනි කියන එක. ඉතින් ඇත්තටම මේක පුදුම ආසයි. පටන් ගත්තට පස්සේ ඇඩිට් වෙනවා. දැන් අපි තුන්වෙනි බොක්ස් එකත් ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා ආසාවෙන් ඉන්නවා නම් try කරලා බලන්න ළමයි ගොඩාක් හොඳයි. ඉතින් ලොකු මුදල් ඕනේ අප චූටි මුදලක්වත් ඉතුරු කරගන්න බෑනේ අපේ අනවශ්‍ය වියදම් වැඩිනේ. ඉතින් ඔයාලටත් පුළුවන් චූටි මුදලකින් ස්ටාර්ට් කරන්න. ඇත්තටම මේක ගොඩාක් වටින ගොඩාක් හොඳ සේවින් ක්‍රමයක් කියලා මම හිතනවා. මොකද මම එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. හරි ඔයාලා දැන් ඔය දකින්නේ මාසයක් ගියේ නෑ අපිට රුපියල් 14000 ඉතුරු කරගන්න. ඉතින් මාසෙකටත් කලින් අපිට පුළුවන් වුණා ඒක ඉතිරි කරගන්න. ඒක ඉතින් රුපියල් 30 ගානක් එකතු කරන්න තිබුණේ. ඉතින් ඇත්තටම මේ දවස් හරිම සතුටුයි. මාසෙක යන කලින් ඒක ඉතිරි කරගන්න පුළුවන් වුණානේ. එහෙම කියන එක ඇත්තටම ළමයි ඔයාලත් ආසාවෙන් ඉන්නවනම් මේක ස්ටාර්ට් කරන්න. මේක ඇත්තටම ගොඩාක් හොඳ සේවින් ක්‍රමයක්. මාරු ඇත්තට මේක මට හිතෙනවා දැන් අපරාධේ මම කලින් මේක ස්ටාර්ට් කරේ නැත්තේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති ගානකින් 10000ක් ඉතුරු කරගන්න 20000ක් ඉතුරු කරගන්න මේ හැම විදියකටම ඔයාලට පුළුවන් සල්ලි ඉතුරු කරගන්න මේ සේවින් මෙතඩ් එක හරහා. ඉතින් එහෙනම් ඔයාලා try කරලා බලන්න. නොතේරුණු තැනක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ලස්සන කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලට reply කරනවා. ඉතින් මේ වගේම තමයි ඔයාලා මගේ මේ වෙනස් විදිහේ වීඩියෝ එක ගැන හිතන්නේ මොකක්ද කියලා ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කැමති නම් මගේ channel එක subscribe කරගෙන යන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.